සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔයාටත් හොඳ යාළුවෙක් ඉන්න ඇති. ඒ පාසල් කාලේ, රැකියා ස්ථානයේ නැත්තම් අදත් හෙටත් හැමදාටමත් ඉන්න හොඳම යාළුවෙක්. හැබැයි ඔයා දන්නවද ඔයාගේ ශරීරය ඇතුළෙත් ඔයාට හොඳම යාළුවෙක් ඉන්නවා කියලා? ඒත් මේ යාළුවා සමහර වෙලාවට ඔයාව රවටන හොඳම යාළුවා විදියට රඟපාන්න පුළුවන්. ඉතින් ඔයා නොදන්න එයා තමයි ඔයාගේ මොළය. මොළය ඔයාගේ හොඳම යාළුවා වගේම ඔයාව රවටන හොඳම යාළුවත් වෙනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් බලමු මොළය ඔයාව රවට්ටන්නේ කොහොමද කියන එක. මිනිස් මොළය පරිණාමය වෙලා තියෙන්නේ ඇත්ත හොයන්න උනාට ඊට වැඩිය මිනිස් මොළය ආරක්ෂා වෙන එක තමයි බලන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා රාත්‍රී කාලේ පාරේ ගමන් කරනවා. පොඩ්ඩක් හඳ එළිය වැටලා තියෙනවා. ඔයා එකපාරට දකිනවා ලොකු සර්පයෙක් පාර හරහා යනවා. ඔයා එකපාරටම තිගැස්සෙනවා. ඒ තිගැස්සෙන එක ඔයා හිතනවාද ඔයා කළා කියලා. ඉතින් ඔයා හිතන්න ඒක කළේ ඔයා නෙමෙයි. ඔයාගේ හොඳම යාළුවා. ඒ කියන්නේ ඔයාගේ මොළය. හැබැයි ඔයා හරියටම බැලුවොත් එතන තියෙන්නේ කඹයක් නැත්තම් ලීයක් නැත්තම් වෙන මොකක් හරි යමක් වෙන්න පුළුවන්. ඉතින් මොළය කලින්ම තීරණය කරනවා ඒ සර්පයෙක් කියලා. ඇත්තටම සර්පයෙක් නැතුණත් මොළය එතෙන්දී ගන්නේ worst case scenario එක. මේ විදිහට මොළය ඉක්මන් තීරණයක් අරගෙන ඔයාව ඒ කරදරෙන් බේර ගන්නවා. ඔයාගේ මොළයේ තියෙනවා ඇමිග්ඩාලා කියලා කොටසක්. මේකෙන් PI සිග්නල් එක ඉක්මනින්ම ඇක්ටිවේට් කරනවා. ඒ කියන්නේ ඔයා හිතන්නත් කලින් මොළයේ තීරණයක් අරන් ඉවරයි. ඔයා හිතලා තීරණය කරන්න කලින් ඔයාව බය කරලා ඔයාව බේර ගන්නවා. ඉතින් එයා ඔයාව රවටලා ඔයාට කරදරයක් වෙන එකෙන් බේර ගන්නවා. ඉතින් මොළය මෙහෙම කළායින් ඔයා හුඟක් දේවල් වලින් බේරෙනවා. ඉතින් ඇත්තටම ඔයාගේ හොඳම යාළුවටත් වඩා හොඳම යාළුවෙක් තමයි මොළය කියන්නේ. එහෙනම් ඔයාගේ හොඳම යාළුවටත් වඩා හොඳම යාළුවව හැමදාම පරිස්සම් කරගන්න. ඉතින් ගිහින් එන්න තවත් වීඩියෝ එකකින් හමු වෙමු.